අද ඔයාලට මම අරගෙන ආවේ ඖෂධීය ගුණයක් තියෙන මසාලා ටී එකක් හදන විදිය ගැන කියලා දෙන්න. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අද මම හදාගන්නේ ටී දෙකක ප්‍රමාණයක්. මෙතනදී මම අරගත්තා ඉඟුරු කෑල්ලක්. මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරගන්න. පොඩි කුරුදු කෑලි 3ක් අරගත්තා. හොඳින් සෝදලා අරගන්න. අරද මුංගු කරල් 4ක් අරගන්නවා. කරාබු නැටි 4ක් දාගන්න ඕන. ගම්මිරිස්සට ටිකකුත් මම මෙතනදී ගන්නවා. ඒක රසායන වලට දාගන්න. අකමැති නම් දාගන්න එපා. දැන් මේ ටික හොඳට කොටා ගන්න ඕන. පෙන්නන ගානට කොටා ගත්තාම ඇති. මෙන්න මේ වගේ ගානට. දැන් මම භාජනයක් ලිපේ තියලා ඒකට ඇල් වතුර මිලිලීටර් 100ක් දාගන්නවා. වතුර එක හොඳින් නරනකොට තලාගත්ත ඉඟුරු මිශ්‍රණය දාගන්න ඕන. ඒකටම තේකොළ තේ හැඳි 3ක් දාගන්න පුරවලා. දැන් තද පාටක් වෙනකන් අපි මේ ටික හොඳට උතුරව ගන්න ඕන. මෙන්න මේ ගානට. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් තේ කෝප 2ක් දාගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගත්තට පස්සේ අපි මේක හොඳින් උතුරව ගන්න ඕන. මේ වගේ ටිකක් හැඳි ගන්න නැත්නම් උතුරලා යනවා. ඊළඟට සීනි මේසැඳි 2ක් මම මේකට දාගන්නවා. සීනි දාගන්නකොට ඔයාලගේ රස අනුව දාගන්න. දැන් මේ වගේ කිරි ටික උතුරලා උඩට එද්දි මම ලිප් ඔෆ් කරගන්නවා. හැමදාම බොන කිරි තේ එක වෙනුවට මේ විදියට ඖෂධීය ගුණයෙන් යුක්ත කිරි එකක් හදාගන්න යාළුවනේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මම මසාලා ටී එක හදාගත්තේ යාළුවනේ. ඉතින් ඔයාලත් මේ විදියට එක සැරයක් හරි මේ කිරි එක හදලා බලන්න යාළුවනේ. හරිම රසයි. ඉතින් තවත් රෙසිපියක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.